iPhone කියලා සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එක view කරපු ඔයාව. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට කොහොමද Facebook page එක name එකක් වෙනස් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් sub කරලා මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් හොඳයි අර මෙන්න මේ විදිහට මම personal page එකට log වෙලා ඉනවා. ඊට පස්සේ මගේ page එකට මම log වෙනවා මෙන්න මේ විදිහට. හරි log වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන settings වැටෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් දෙන්න. ඔයගොල්ලන්ගේ mobile phone එකෙන් මේක වෙනස් කරගන්නත් ওই ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මේ ක්‍රමවේදය. මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් settings කියලා. settings වලට click කරලා අනිවාර්යයෙන්ම පල්ලෙහාට මෙහෙම ගන්න. පල්ලෙහාට ගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන page setup කියලා තියෙන මම click කරනවා. click කරාට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් page එකේ නම උඩ වැටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ page එකේ name එක මෙන්න මෙතනින් වෙනස් කරගන්න. name කියලා තැන click කරන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊට පස්සේ general page settings කියලා වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන edit කරන්න. edit කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන page එකේ නම වැටිලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මේක වෙනස් කරාට පස්සේ දවස් 60ක් යනකම් නැවත වෙනස් කරගන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන වෙනස් කරලා ඉවරලා මෙන්න මෙතන change කරන්න. අනිවාර්යයෙන්ම නම වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේසියට අපි Facebook page එක නමක් වෙනස් කරන්නේ. name එකක් වෙනස් කරන විදිය ගැන තමයි මේ ඉක්මනටම මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ. ඉතින් මගේ channel එකත් එක්කන් එකතු වෙච්ච ඔයා අනිවාර්යයෙන්ම channel එකේ එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම sub කරලා මගේ channel එකට එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් පල්ලෙහා links වල තියෙන ඔයගොල්ලන්ගේ page disable වෙලා තියෙනවා හදන විදිය ගැන අනිවාර්යයෙන්ම මේ වීඩියෝත් බලන්න පල්ලෙහා අනිවාර්යයෙන්ම link වල තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා නැවතත් Facebook වලින් හම්බ වෙමු.